ඇයි ඔයාගේ මහත්තයා කවදාවත් ඔයාට මම ඔයාට ආදරය කියලා කියන්නේ නැත්තේ? ඔයාගේ මහත්තයා හැමදේම කරනවා. හැබැයි ආදරණීය වචනයක් නැහැ. හදවතට දැනෙන ස්පර්ශයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඇයි ලංකාවේ පිරිමි මේ විදිහට හැසිරෙන්නේ? මනෝවිද්‍යානුකූලව මේකට හේතුව තමයි cultural emotional socialization. ඒ කියන්නේ ලාංකික සමාජය තුල ලාංකික සංස්කෘතිය තුල පොඩි කාලේ ඉඳන්ම පිරිමි ළමයින්ට පුරුදු කරලා තියෙනවා අඬන එක හොඳ නැහැ. පිරිමි ළමයි අඬන්නේ නැහැ. පිරිමි ළමයි දරදඬු වෙන්න ඕන. හිතුවක්කාර වැඩ කරන්න ඕන. මෙන්න මේක නිසා පිරිමි අය පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ හැඟීම් පිට නොකර ඒවත් අද කරගෙන ඉන්න. ඒකෙන් කියන්නේ නැහැ ඔයාගේ හස්බන්ඩ් ඔයාට ආදරේ නැහැ කියලා. එයා ආදරෙයි. හැබැයි ඒක ප්‍රකාශ කරන විදිය එයා දන්නේ නැතුව ඇති. මෙන්න මේ ට්‍රික් එක භාවිතා කරන්න. ඔයාමට ආදරේ නැහැ කියලා කියනව වෙනුවට මම කියන වචනේ භාවිතා කළා. ඔයා මගේ අතින් ඇල්ලුවාම මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. ඔයා මට ආදරෙන් කතා කරනකොට, මැනික කියනකොට, සුදු කියනකොට, බබා කියනකොට මට ලොකු ආදරයක් දැනෙනවා.